මම කනගාටු වෙනවා අනුර කුමාර දිසානායක වගේ පක්ෂයක නායකයෙක් යයි කියාගන්න පුජ්‍යලෙක් මේ කාරණය පිළිබඳව වගකීමකින් තොරව මෙම ප්‍රකාශ කිරීම පිළිබඳව. පරීක්ෂණ ශ්‍රී ලංකාවේ පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව කරගෙන යනවා. ඒ පිළිබඳව මගේ කිසි මැදිහත් වීමක් සිද්ධ වෙලා නැහැ. පහුගිය වකවානුවේදී ඒ උදවියට මාතෘකාවක් සොයාගන්න නොතිබුණ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව දූෂිතයි කියලා ප්‍රචාරය කරගෙන යමින් ඔවුන්ගේ දේශපාලන කටයුතු වල යෙදුණා. පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ උදවිය දන්නව ඒ උදවියගේ බංකොලොත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක්සත් ජාතික පක්ෂයටත් ප්‍රහාර ඉල්ල කිරීමේ ප්‍රතිපත්තියට අනුගත වෙලා ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා තවත් ගිවිසුමක් අත්සන් කරන්න අප්‍රිකානු රටකට යන්නයි අධිකරණයෙන් විදේශ ගමන් බලපත්‍රය දින කිහිපයකට ලබා දීලා තියෙනවා. ඒ ගනුදෙනුවේ වටිනාකම මිලියන 39000. ඒ මුදල් මේ ලංකාවට ගෙන ඒමට නියමිත මුදල්. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියන විදිහට ඒව ඔක්කොම දූෂණ ගනුදෙනු විදිහට අර්ථ නිරූපණය කරන්න හදනවා.